අපි අද බලමු guest account එක rename කරගෙන ඒකට password එක set කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම start control panel එකට ගිහිල්ලා මේ විදිහට user account එකට ගිහිල්ලා ඉස්සෙල්ලාම guest account එක අපි turn on කරගන්න ඕනේ. turn on කරගෙන අපි guest account එක ඇතුළට ගිහිල්ලා බලවුවොත් අපිට මේ විදිහට guest account එකේ picture විතරයි change කරගන්න දෙන්නේ. අපිට මෙතන rename කරන්නවත් guest account එකට password එකක්වත් set කරන්න දෙන්නේ නැහැ. මොකද මේ account එකට Windows වලින් policies set කරලා දෙන්නේ. අපි බලමු මේ policies edit කරන්නේ කොහොමද කියලා. ඒ සඳහා ඉස්සෙල්ලාම ඔකට start run එකට යන්න ඕනේ. මේක ඔකට type කරන්න cmd කියලා. type කරලා enter කරලා පස්සේ මේ විදිහට command prompt එක ආවට පස්සේ මේකේ ඔකට්ටිය gp edit.msc කියලා type කරලා enter කරන්න. enter කරාට පස්සේ මේ විතර group policy එක එනවා. ඒකේ computer configuration වල Windows setting කියන එකට යන්න. ඒක security option කියන එකට. ඊට පස්සේ ඒකේ තියෙනවා local policies කියලා. ඒකට ඊට පස්සේ ඒකෙත් තියෙනවා security option කියලා. ඒකට ගියාට පස්සේ ඔය කට්ටියට පේනවා ඉතින් මෙතන account rename guest account කියලා. ඒක double click කරාට පස්සේ මෙතන ඔය කට්ටියට දැන් guest කියන account එකට දෙන්න ඕන නම තමයි මෙතන මේ edit කරන් තියෙන අපි. මම මෙතෙන් දෙන්නම් client කියලා. ඔය කට්ටියට උතන කැමති නම දෙන්න පුළුවන්. දීලා ඒකල ඕකේ කරගන්න. දැන් අපි user account එකට ගිහිල්ලා බලවුවොත් මේ විදිහට කලින් guest කියලා තිබ්බ account එක client කියන name එකට rename වෙලා තියෙනවා. නමුත් මේකට අපි ගියාට අපිට password එක set කරන්න තාම දෙන්නේ නැහැ. මොකද ඒකටත් policy එක set කරලා තියෙනවා. අපි බලමු guest කියන account එක දැන් අපි rename කරගත්ත client කියන නමට මේකට අපි password එක set කරන්නේ කොහොමද කියලා. ඒ සඳහා start run එකට ගිහිල්ලා මෙතන පොඩි data type කරන්න දෙනවා. make space user space කියලා ඔකට අතන guest කියන එක rename කරලා දුන්න නම දෙන්න මම client කියලා දුන්න හින්දා මෙතන client කියලා දෙනවා. client space pass කියලා දීලා enter. දැන් අපි user account එකට ගිහිල්ලා බලවුවොත් මේ විදිහට අපිට change the password එකට ගිහිල්ලා බලවුවොත් මෙතන පෙන්නනවා අපිට password එක set කරන්න. මේ විදිහට password එක set කරලා බලමු. හරි. දැන් මේ guest කියන account එක rename කරගෙන password එක set කරලා තින්නේ. දැන් ඔය කට්ටිය Windows log off කරලා හරි restart කරලා හරි බලවුවොත් ඔය කට්ටියට වෙන්නේ account එක rename වෙලා password එක set වෙලා තියෙන ආකාරය. මේ විදිහට තමයි ඉතින් Windows වල guest account එක rename කරගෙන password එක set කරන්නේ.